SMB ඇසිකිසි සාර සංනිවේදනයේ අනාගත මාධ්‍ය පෙරගමන්කරු iPhone SFM නිල ගුවන්විදුලි විකාශය SMB නිල විකාශය ඒකාබද්ධ විකාශයක් ලෙසින් ගෙනෙන බුදුසිත රැඳී පස්වන දිගහැරුමත් සමගයි ඔබ මේ එක සිටින්න. ඉතින් අද අපත් සමග එක්ව සිටිනවා විද්‍යාලයේ සෞන්දර්ය අංශයෙන් මෙන්ම සංගීත අංශ ප්‍රදාන තෙලිමි සෞම්‍ය ගුරුමැණිය. iPhone ගුරුමැණිය. ඉතින් අද දිනේ අපේ ගුරුතුමිය තෝරගෙන තියෙන ගීත දිහා බලපුවම ඊටමත් හරවත් වගේම සුන්දර ගීත පෙළක් තමයි අපේ මේ වැඩසටහන වෙත තෝරාපත් කරලා දීලා තියෙන්නේ. ඉතින් අපි පළවෙනි ගීතේ විතර යමු වුණත් පළවෙනි ගීතේ වෙන්නේ නැති බැරි මොහොතක කියන ගීතය. ඉතින් ගුරුතුමීනි මොකද මේ ගීතය අපේ වැඩසටහනට අද දිනේ තෝරගන්න හේතුව? ඔව් අනුමාස් ඉතින් පොතේ මම මේ ගීතේ ඇත්තටම තෝරගන්න හේතු කීපයක් තියෙනවා. එකක් තමයි මට ඔයගලගේ වැඩසටහන වෙනුවෙන් ගීත 5ක ප්‍රමාණය මගෙන් ඉල්ලුවාම මට හිතා ගන්න බැරි නම් මොන ගීතයද යොදාගන්නේ කොයි ගීතද කියලා. මොකද මම ඒ තරම් ගීත රාශියක් මා ප්‍රිය කරන දේවල් තියෙනවා. ඉතින් මට හිතුණා මේක ඕඩර් එකකට දෙන්න ඕනි කියලා. ඉතින් මම ඉස්සෙල්ලාම නැති බැරි මොහොතක පිහිටට ඉන්නේ කියන ගීතය තෝරගන්න හේතුව උනේ අම්මා තාත්තා කියන දෙපාර්ශ්වයම පිළිබඳව කියවෙනවා මවුනි පියාණනි ඔබ දෙපළයි කියන කොටසෙන්. ඒ වගේම තමයි අපේ සංගීත ශ්‍රේෂ්ඨය තුළ වැඩි වශයෙන්ම සංගීතමය දායකත්වයේ ගීතවලට දක්වලා තියෙන රෝහණ වීරසිංහ මහත්මයා. ඉතින් එතුමා විසින් ගායනා කරපු ගීත බොහොම 14ක් තියෙන්නේ. අතරින් මම මේ ගීතයට වඩා ප්‍රියතාවයක් දක්වනවා. මොකද ඒකේ තියෙන සංගීත භාවිතය ඒ වගේම වචනාර්ථ. දැන් මෙතන ආරම්භයේම නැති බැරි මොහොතක පිහිටට ඉන්නේ කියලා කිව්වහම අර නැති බැරි කියන යුගල පද භාවිතය වගේම අර දැන් කෙනෙකුට ඒක යන්නේ නැති බැරි කිව්වහම මුදල් හදල් නොමැතිකම නිසා. නමුත් එතන තියෙන අර්ථය ඊට වඩා හාත්පසින්ම වෙනස්. අපිට නැති බැරි වෙනවා කියලා කියන්නේ මූල්‍යමය අංශයම නෙවෙයි. අපිට රැකවරණය හිමිවීම, අපිට විවිධ කම්කටොළු වලට අපිපත් වෙන අවස්ථා, ප්‍රශ්න වලට ලක්වන අවස්ථාවලදී ඇත්තටම අපි වෙනුවෙන් පෙනී සිටින්නේ, අපි වෙනුවෙන් දායකත්වයේ උපරිම ආකාරයෙන් දක්වන්නේ අපේ දෙමව්පියෝ. ඒ නිසා මං හිතන හැටියට මං දකින විදිහට අපේ නමට ඇස් කඳුළු ගුණන්නේ ඔබට පමණි මේ සිතජ වලක්. අපි වෙනුවෙන් අපේ යම් මොනියම් හෝ දෙයක් වෙන්නේ සතුටද එම නැත්නම් දුකද මේ හැම දෙයකටම අපි වෙනුවෙන් සත්‍යවාදීව කඳුලක් හෙලනවා නම් පුතේ ඒ අපේ අම්මා තාත්තා විතරයි. ඒ නිසාමයි මම මේ ගීතය තෝරගත්තේ. ඔව් ගුරුමෑණි. ඉතින් මේ ගීතේ පද රචනය, ගායනය වගේම සංගීතය යන ත්‍රිත්වයම සිදු කරන්නේ ආචාර්ය රෝහණ වීරසිංහ. අපි යමු ඒ සුන්දර ගීතයට. නැති බැරි මොහොතක පිහිටට එන්නේ මෞනි පියාණනි ඔබ පමණයි. බුදුන් ළඟට අපගේ දුක දන්නේ මෞනි පියාණනි ඔබ දෙපළයි. නැති බැරි මොහොතක පිහිටට එන්නේ මෞනි පියාණනි ඔබ පමණයි. බුදුන් ළඟට අපගේ දුක දන්නේ මෞනි පියාණනි ඔබ දෙපළයි. කල්ප ගණනකින් අප නොදුටුවමුත් උණුසුම අඩු නැත ඔබේ කැදැල්ලේ. පරාජයෙන් අප අසරණ වූදා රැකවරණයි ඔබගේ සෙවණැල්ලේ. නැති බැරි මොහොතක පිහිටට එන්නේ මෞනි පියාණනි ඔබ පමණයි. බුදුන් ළඟට අපගේ දුක දන්නේ
පියාණනි ඔබ දෙපළයි ඉතින් ඒ සුන්දර ගීතයෙන් පස්සේ අපි නැවතත් යමු වෙන හදන්නේ අපේ ගුරුමෑණියන් තෝරාපත් කරගෙන තියෙන දෙවෙනි ගීතය වෙතට. ඒ දෙවෙනි ගීතය තමයි මගේ සිහිනය මට දකින්න කියන ගීතය. ඉතින් ගුරුමෑණියනි මොකක්ද අද ගීත පෙළ ගැස්මට මේ ගීතය තෝරා ගන්න හේතු වුනේ? ඇත්තටම අනුමාස් මෙතනදී මම කියන්න ඕන නන්දාමාලි මහත්මිය සහ සුනිල් ආරියරත්න මහත්මිය අපේ සිංහල ගීත ශ්‍රේෂ්ඨයට නිමවුණු අපූර්ව සුසංයෝගයක් විදිහට තමයි මම දකින්නේ. මොකද මම කුඩාවේදී ඉඳලම නන්දාමාලි මහත්මියගේ ගීත රසිකාවක්. ඉතින් මට හිතුණා මේ වැඩසටහනට මේ කියන ගීතය සරත් දසනායක මහත්මයා සංගීතවත් කරපු මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න මගේ සිහිනෙන් මා මුදන්න ලංවන්න. ඒක මට හිතුණා ඇත්තටම පාසලේ පැවැත්වෙන වැඩසටහනක් නිසා ඒක අපේ දරුවන්ටත් හරි වටින අර්ථාන්විත ගීතයක් වෙනවා කියලා. මොකද අපි හැමෝම දැනුත් තේරුම් ඇති දවසේ ඉඳලා දකින්නේ සිහිනෙ අනුහස්. ඒ දකින්න හීන වලට යනකොට අපිට විවිධ බාධක විවිධ අභියෝග මේ ඔක්කොම හැබැයි අපි දකින හීනේට යන්නේ අපි එක එල්ලේ යනකොට අපිට මේ අභියෝග බාධක දුරලා අපි යන්න ඕන මාවතට යනකොට මේ කියන ගීතය මට නම් පුදුම උත්තේජනයක් බවට පත් වුණා. මේ ගීතේ තව දෙයක් මම දකින්නවා සාහිත්‍ය පැත්තෙන් බලනකොට මේ සැලලිහි සංදේශයේ තියෙන විවිධ වර්ණනයන් රැසක් මේ ගීතේ මම දකිනවා. ලබදුන් සපුදුණු කේ මැද පිපුණු එකම යායේ ඊගාවට සහ තුම් විහුස් පේලි සැදී නගත මధుරනාවේ මල් ගොමු තුල නිල් පළු දන යහන නිබඳ සැදී. කියන්නේ සිංහල භාෂාවේ තියෙන අනුප්‍රාසාත්මක යෙදුනේ ඔක්කොම ඒ ගීතය තුල කැටි වෙලා තියෙනවා. ඒතර හීනේ කරා යන ගමනේදී මේ සියලු මාවත් අපිට මුණ ගැහෙනවා. හැබැයි සිහිනය සාර්ථක වුණාම ඇත්තටම ඇවිදිමු මුතු පබළු වැටෙන සිහිනල් හඳ පාරේ අපි යන මාවත මුතු පබළු බවට පත් වෙනවා අපි සිහින ජයගත්ත දෙන්නේ. ඉතින් අපි මේ ගීතය අහමු නේද? ඔව් ගුරුමෑණියනි. ඉතින් මෙම ගීතේ ගායනය සිදු කරන්නේ ආචාර්ය නන්දාමාලි මහත්මිය. ඒ වගේම සංගීතය නිර්මාණය කරන්නේ සංගීතවේදී සරත් දසනායක මහත්මයා. ඒ වගේම පද රචනය සිදු කරන්නේ සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්මයා. ඉතින් අපි යමු ඒ ගීතය වෙතට. මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න මගේ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න මගේ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න මගේ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න. ඔව්. ඉතින් ඒ ගීතයෙන් අනතුරුව අපි යමු වෙන හදන්නේ අපේ ගුරුමෑණියන් තෝරාපත් කරගෙන තියෙන තුන්වෙනි ගීතය වෙතට. ඒ ගීතය තමයි දූ පුතුනේ අප රටේ කියන ගීතය.
ඉතින් ගුරුමෑණියනි අද මොකද්ද මේ හේතු උනේ මේ ගීතය අපේ පෙළගැස්ම වෙත යොමු කරගන්න? ඒ ගීතය හරි ලස්සන ආමන්ත්‍රණයකින් ආරම්භ කරලා තියෙන්නේ. දූ පුතුනේ රට අපේය, දූ පුතුනේ අප රටේ. එතකොට වචන පෙරහරක් මම දකිනවා හරි අපූර්ව. ඒ අප රටේ රට අපේ. එතකොට ඒක අපිට හරි හිතවලට දැනෙනවා. ඒ වගේම භාෂාව හරිම සරලයි. ඒ වගේම මම පුංචි කාලේ ඉඳලම ආස කරන ගීතයක්. හේතුව නාදමාලා දෙකක් ඒ ගීතය තුළ තියෙනවා. දැන් ආරම්භක නාදමාලාවේ තියෙන රිද්මීය රටාව වෙනස් වෙලා දෙවෙනි කොටසේදී ඒ රිද්මය වෙනත් රිද්මයකට මාරු වෙනවා. ඒක මට හරි ආසයි. මගේ ඒ විදිහේ රිද්ම රටාවකට යනවට ගීතයක්. ඒකට තමයි ඇත්තට මේ ගීතේ තියෙන මිහිරිභාවය සහ අපිට දැනෙන භාවය වැඩි වෙන්නේ. එතකොට මේ ගීතේ අන්තරා කොටස් වල පුතේ තේරුම හරිම ලස්සනයි. ඒ කියන්නේ සමනල ගිරග ඉර හඳ සැතපෙන තුරුම රටවට මෝද නිසලව නිදි යන තුරුම පුලතිසි පිළිමයට යලිපන එන තුරුම මේ සිරිලක් මඩල පුතා අපටයි. බලන්න මේ කියන එක දෙයක්වත් ඇත්තටම සිද්ධ වෙන්නේ නැහැ. සමනල ගිරග ඉරහඳ සැතපෙන ඉරහඳ ඇවිල්ලා සැතපෙන්නේ නැහැ කවදාවත් සමනල මුදුනත තුල. ඒ වගේම රටවට මෝද නිසලව නිදි යන තුරුම කවදාවත් මේ අප රට වටේ තියෙන ගොළු මූද ගොළු වෙලා ඉන්නවා මිසක් ඒක නිදියන්නේ නැහැ. ඒක රැල්ල ගහන එක නතර වෙන්නේ නැහැ. ඒක සදාතනික ඒක හැමදාම සිද්ධ වෙන දෙයක් මේ විශ්වයේ පවතින තුරු. ඒ විතරක්ද? මුලතිසි පිළිමයට යලිපන එන තුරුම කවදාවත් ගලින් නෙලපු ගල් පිළිමයකට පණක් දෙන්න බෑ. ඒක එහෙම වුණොත් වෙන්නේ සුරංගනා කතාවකදී විතරයි අදහස්. ඉතින් ඒ කියන්නේ මොකක්ද? ඒ කරුණු තුනෙන්ම අපිට කියන්නේ මේ සිරිලක් මඩල පුත අපටයි උරුම. ඒ කියන්නේ අර සිදුවීම් තුනම කවදාවත් වෙන්නේ නැහැ. ඒක වෙන දවසට විතරයි ශ්‍රී ලංකාව අපෙන් ගිලිහෙන්නේ. ඒක වෙන තාක් කවද්ද කොතනකද එතකන් අපේ රට අපිට උරුමයි. බලන්න මේ වචනවල තියෙන සුන්දරත්වය, අපූර්වත්වය, ඒකේ තියෙන දැඩි බව, ඒකේ තියෙන නිශ්චලතාවය, ඒක තමයි මම ගොඩාක්ම ආස කරන්නේ. ඉතින් අපි මේ ගීතය ඉතින් අහමු නේද මුතේ අපේ පාසලේ දරුවන්ට අපි රස විඳින්න දෙමු. ඔව් ගුරුමෑණි. ඉතින් මේ දේශාභිමානී ගීතය අපි දැන් අහමු. මෙම ගීතයේ ගායනය සිදු කරන්නේ විශාරද ශාලිකා බේවික්‍රම මහත්මයා. ඒ වගේම පද රචනය සිදු කරන්නේ ගීපද රචක තිලකරත්න කුරුවිට බණ්ඩාර මහත්මයා. ඒ වගේම සංගීතය නිර්මාණය කරන්නේ සංගීතවේදී ජෝඩ් පීරිස් මහත්මයා. අපේ දූ පුතුනේ අප රටේ දූ පුතුනේ රට අපේ දූ පුතුනේ අප රටේ මල් කැන් සුවඳ දෙයි ගල් කණු වල පිපුණු ලේ දහදිය නටයි රන දෙරනේ හැලුණු ජාතිය නංගන රිසියෙන් හද පොද වැටුණු එනු ඉදිරියට පුත පැරකුම් දුටු ගැමුණු දූ පුතුනේ රට අපේ දූ පුතුනේ අප රටේ දූ පුතුනේ රට අපේ දූ පුතුනේ අප රටේ හොඳයි. අපි නැවතත් එක්ක සිටින්නේ ගුරුසිත රැඳගී වැඩසටහනේ පස්වන දිගහැරමත් සමගයි. ඉතින් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා විද්‍යාලයේ සෞන්දර්යාංශයෙන් මෙන්ම සංගීතාංශ ප්‍රධානී තෙල්ලි සෞම්‍ය ගුරුමෑණියන්. අපි ගුරුමෑණියන් ඊළඟට තෝරාපත් කරගෙන තියෙන ගීතෙන්ද යොමු වෙන්නයි අපි මේ සූදානම් වෙන්නේ. ඒ ගීතය තමයි ඔබ දෙතොල් පෙතිලියෙන් කියන ගීතය. ඉතින් ගුරුමෑණියනි මොකක්ද හේතු වෙන්නේ අද මේ ගීතය අපේ පෙළගැස්මකට තෝරාපත් කරගන්න? ඔව් පුතේ දැන් ඔයගොල්ලෝ මේ වගේ වැඩසටහන් කරනකොට මම හරි ආසයි. මොකද අපි පුංචි කාලේ රූපවාහිනිය හැඩවැඩ කරපු කියන්නේ කටහඬින් හැඩවැඩ කරපු චරිතයක් තමයි ප්‍රේමගීත ගායක මහත්මයා. ඇත්තම කියනවා නම් මගේ
මම විඳින ගීත කලාව තුළ ගීත තුළ මම ගොඩාක් ආදරය කරන චරිතයක් තමයි ප්‍රේමකීර්ති දාල්ස් මහත්මයා. හේතුව තමයි ඔහුගේ නිර්මාණ වල දායකත්වය අපේ හිත් කොච්චරනම් ප්‍රේමයෙන් විරහවෙන් සහ ඒ කියන ඒ හැම මාධ්‍යයක් තුළින්ම අවදි කරවන්නට ප්‍රේමකීර්ති දාල්ස් මහත්මයාගේ පුතේ භාෂාවට හැකියාව. ඒ භාෂාවට විතරක් නෙමෙයි ඔහුගේ ගීතවලට හඬ දායකත්වය සංගීතමය දායකත්වය දුන්න වික්ටර් රත්නායක මහත්මයා, ප්‍රියා සූරියසේන මහත්මයා, ඒ වගේම මර්වින් පෙරේරා මහත්මයා කියන ගායක පිරිස ඉතාම සාධාරණත්වය ප්‍රේමකීර්ති දාල්ස් මහත්මයා ලියපු ගීපද රචනා කරපු ගීතවලට දැක්වුවා. ඉතින් මේ ගීතය මම ගොඩාක් ආදරෙන් වැළඳගත් ගීතයක්. ඒකට හේතුව තමයි මේ ගීතයේ ප්‍රේමණීය රසය වගේම විරහවේ රසය කියන දෙකම කැටි වෙච්ච මම දකින ගීතයක්. ප්‍රේමයක් තියෙනවා විරහවක් තියෙනවා. ඇත්තටම අනුහස් ප්‍රේමයේ කියන මාධ්‍යයේදී මම දකින දේ තමයි ප්‍රේමය ආරම්භය වගේම ප්‍රේමයේ අවසානයක් ප්‍රේමයේම විය යුතුයි. මම හිතන්නේ ප්‍රේමකීර්ති දාල්ස් මහත්මයා ඒකම තමයි මේ ගීතෙන් ප්‍රකාශ කරලා තියෙන්නේ. දැන් අපි වර්තමානයේ ගොඩක් වෙලාවට දකින්නේ ප්‍රේමයෙන් පෙරදීම සහ ප්‍රේමයේ පසුපස හඹා යාම නිසා සිදුවන හිත් රිදවීම, ඒ වගේම ජීවිතය සමගැනීම ආදී දේවල්නේ. හැබැයි මේ ගීත අපි අහනකොට අදට මම හිතන්නේ ඇත්තටම නව යෝනියේ පසු වෙන දරුවෝ විදිහට ඔයාලා ඒ වගේම තරුණ පරපුර මේ කියන ගීත ඇත්තටම රස විඳින්න ඕනේ. මොකද ප්‍රේමය කියන්නේ මොකක්ද? මම හිතන්නේ ඒකට අර්ථකථනයක් නැහැ. ඒකට තියෙන අර්ථකථනය හරීම අපූර්වට දක්වපු ගීත කලාවක්ම අපිට තියෙනවා. හැබැයි මම මේ ගීතේට ගොඩක් කැමතියි. මේ ගීතේ පුරාවටම යන්නේ එකම නාද මාලාව. ඒකේ ස්ථායි අන්තර එක දිගටම එකම ආකාරයෙන් ගලාගෙන යාමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ පුතේ ප්‍රේමය කවදාවත් අඩු වැඩි වීමක් වෙන්නේ නැහැ. ප්‍රේමය ඇති වුනේ කොයි විදිහටද? කොතනද අවසානය? ඒ දක්වාම හරියට අර ගඟක් නොනවත්වා ගලාගෙන යනවා වගේ ප්‍රේමය ගලාගෙන යනවා. අපේ හිත තුළ ප්‍රේමය කවද්ද ඉපදුනේ? අපි කවද්ද මිය යන්නේ? අපේ හිත තුළ ගොඩනැගුණු ප්‍රේමය ආන් ඒ විදිහට අපිත් එක්කම ගලාගෙන යනවා. ඒක අපිට අමතක කරන්න බෑ. මේක තියෙනවා යුග ගණන් පැමිණි මග පැටලිලා වැරදිලා ඔබ මගෙන් වෙන්ව ගිය ලකුණු ඇති මාවතේ. මේ කොටස කියනකොට ඇත්තටම මේ විරහව කියන එක මම අත්දැකලා නෑ අනුහස්. හැබැයි මම විරහව කියන එක උපරිමෙන් විඳ ගීතයක් මේ ගීතය. ඒක කියනවා ඔබ මගෙන් වෙන්ව ගිය ලකුණු ඇති මාවතේ. එතකොට වෙන්ව ගියා කියලා ඒ සලකුණු විනාශ කළා දාලා නෑ. එයාගේ මාවතේ සලකුණු තාමත් තියෙනවා. තාමත් ආදරේ. මිය ගියත් ආදරේ. ඒක තමයි පුතේ ප්‍රේමය කියලා කියන්නේ. මට බලා ඉන්න බෑ. පෙර ඇසුර හැඟෙනවා. සසර සැරි සරණතෙක් ඔබ මගේ මේක ගීතේ පුරාවටම මේ වචනය තියෙනවා. මේ පදපේලිය. මොකක්ද? සසර සැරි සරණතෙක් ඔබ මගේ. සමහර විට වෙනත් කෙනෙක් සතු වෙලා ඇති. හැබැයි හදවතින් සසර සැරි සරණතෙක් ඔබ මගේ. මේක ප්‍රේමයේ උමතුව නෙමෙයි. මේක තමයි ප්‍රේමයේ ප්‍රේමණීය බව, වන්දනීය බව, උත්කෘෂ්ඨ බව. ඔබර්මැටික්. ඉතාමත් සුන්දර ගීතයක් තමයි මේ ගීතය. එම ගීතයේ ගීපද රචනාව සිදු කරන්නේ ප්‍රවීණ ගීපද රචක ප්‍රේමකීර්ති දාල්ස් මහත්මයා. ඒ වගේම එම ගීතයේ ගායනය වගේම සංගීතය නිර්මාණය කරන්නේ විශාරද වික්ටර් රත්නායක මහත්මයා. අපි යමු ඒ සුන්දර ගීතය වෙතට. ඔබේ දෙතුල් පෙතිලිහි ඉපුණු හසරල් විලේ හදදියම ගලායයි සැලි ලමින් සැලි මෙවන් සුව පෙර නොවී තුන් සිතම සලිතවේ සසර සැරි සරණතෙක් ඔබ මගේ නිරුනිවි මුහුදු තෙර රාත්‍රිය එළඹිලා
තරු කඩා වැටෙන විට අහස් ගඟ කලඹලා මට බලා ඉන්න බෑ ඔබේ නුවන් පෙනෙනවා සසර සැරිසරනට ඔබ මගේ නාගසක් ගලු දමා වසන්තය හෙළමිලා මඳ පවන් රැල් වැඩි සැලෙන විට කැළඹිලා මට බලා ඉන්න බෑ දෙතුල් ඔබේ පෙනෙනවා සසර සැරිසරනට ඔබ මගේ අපි යොමුවෙන් හදන්නේ ගුරුමෑණියන් අද අවසානයේටම තෝරගත්ත ගීතය වෙනුවට. ඉතින් මෙම ගීතය ගුරුමෑණියනි මමත් ඊටමත් ප්‍රිය කරන ගීතයක් සොළඟන ඔබ වගේ. ඉතින් ගුරුමෑණියනි ඔබතුමිය ඇයි අද මේ ගීතය අපි පෙළගැස්ම විතර තෝරාපත් කරගත්තේ? ඔව් පුතේ මොකද එකක් තමයි මේ ගීතේ පද රචනය කරලා තියෙන්නේ යමුනා මාලනී පෙරේරා මහත්මිය. ඇත්තටම ලංකාවේ ගීත කලාව තුළ අපේ ගීත රචිකාවියන්ගේ ගොඩක් විත්තිකයක් තියෙනවානේ. හැබැයි ඒ අඩුව පුරවාලපු එක්තරා වූ අපූර්වතම නිමවකාරිනියක් තමයි යමුනා මාලනී පෙරේරා මහත්මිය කියලා කියන්නේ. ඒ වගේම කරුණාරත්න දෙව්ගණේ මහත්මයා වගේම සංගීතයේ මේ ගීතේට සංගීතය සපයන ගුණදාස කපුගේ මහත්මයා ඊටාම මිහිරි ගීත විශාල ප්‍රමාණයක් අපේ සංගීත කලාව වෙනුවෙන් දායක කරලා තියෙනවා. මේ ගීතය මම මේ වැඩසටහනේ අවසාන ගීතයේ විදිහට තෝරගත්තේ අනුමස් ඇත්තටම මේ සුළඟ කියන දේ පටන් ගන්නෙ කොතනින්ද අවසාන වෙන්නේ කොතනින්ද අපිට කියන්න බෑ. ඒක හමාගෙන යනවා. ඒ වගේම එක සිත කියන සිත මලක් නෑ ඒ වටේට එතන ඒ විතරක් නෙවෙයි හැම වෙලාවෙම සුළඟත් එක්ක පරිසරයේ තියෙන සුවඳවත් දේවල් වගේම ඒ වගේම අමිහිරි සුවඳවල මේ හැම දෙයක්ම අපිට අරගෙන එනවා. ඉතින් ඔයාලා ගොඩක් වෙලාවට සුළඟ වගේ තමයි අපිට පාසලේ දරුවෝ ඇත්තටම මම සුළඟක් වගේ දකින්නේ. මොකද 6 ශ්‍රේණියට එනවා. දන්නේම නැතුව ඒ දරුවෝ අවුරුදු ගාණක් ගිහලා 11 ශ්‍රේණියට යනවා. එතකොට ඒ දරුවෝ 6 ශ්‍රේණියට එනකොට අපි දැක්ක ඒ විදිය සහ ඒ ඇසරීම් රටාවල් ක්‍රමයෙන් වෙනස් වෙන ආකාරය මේ හැම දෙයක්ම අපි දකිනවා. හරියට සුළඟ අර හැමදේම අරගෙන යනවා වගේ දෙයක්. ඒ වගේම මේ ගීතේ ඇතුළාන්තය ගත්තොත් අපිට අපේ ජීවිතයට ඉදිකම් කරපු අපේ ජීවිතයත් එක්ක බද්ධ වෙලා හිටිය අය අපි දන්නේම නැතුව අපේ ඒ තියෙන හොඳ දේවල් ඒ තියෙන නරක දේවල් මේ ඔක්කොම අපෙන් ගන්නවා. ඒගොල්ලෝ අපේ තියෙන හොඳ නරක මේ ඔක්කොම ඒගොල්ලෝ අඳුනගන්නවා. ඒ වගේ මල් සුවඳ හොරෙන් අරන් යන්නට හැම වෙලාවෙම සුළඟ උත්සාහ කරන්නේ හොඳම දේ අරගෙන යන්න. හොඳම තේ තමයි අරගෙන යන්නේ. ඒක ගොඩාක් දරුවෝ ඉන්නවා විවිධ සුළං වලට හසු වෙනවා. මේ සමහර සුළං හරි ජීවිතේ ඒකාවකට කර සුගන්ධවත් වෙන සුළං ප්‍රවාහය. ඒ වගේම තවත් සුළං අරගෙන එනවා අපේ ආස නැති ආග්‍රහණය කරන ආස නැති දේවල්. ඒකට මේ ඔක්කොම අපිට එනවා අපේ ජීවිතේදී. ඒකට මේ එන හැම සුළඟකම හොඳම දේ තමයි අපි හැම වෙලේම ගන්න උත්සාහ කරන්න ඕනේ. හැබැයි ඒ හොඳම දේ අතරේ මේ ගීතේ කියන වැස්ස නුඹ වගේ සිත් මලට ඇද වැටේ. මම මේ ගීතේ ආසම කොටස තමයි මලේ පාට නොසේදීම පුදුමයක් තමයි. දැන් කොච්චර වැස්සත් අරලිය මලේ පාට වෙනස් වෙන්නේ නැහැ. කොච්චර වතුරේ පිපිලා තිබුණා නෙළුම් මලේ ඕලු මලේ පාට වෙනස් වෙන්නේ. ඒ වගේ තමයි අපි කොතනක ජීවත් වුණා අපි කොයි විදියට ජීවත් වුණා අපි සිතන පතන ආකාරය වෙනස් වෙන්නේ නැහැ. සිතන පතන ආකාරය අපිට වෙනස් කරගන්න අවශ්‍ය නම් ඒ අවශ්‍ය වෙන්නේ ජීවිතේ ජයග්‍රහණය කරවීමට යන මාවතට. ඒ ඇරෙන්න අපිට අපේ කුඩා අවදීදී අපේ දෙමව්පියෝ අපේ ගුරුවරු අපිට දුන්න හොඳ දේවල් අපිට කියලා දුන්න යහගුණ දේවල් අපි අමතක කරලා දානවා. ඒවා අපි අපේ ජීවිතේ සුගන්ධවත් සුවඳ සුළඟක් විදිහට අපි අරගෙන යන්න ඕන. ඒක කියනවා
සිත තනි කළෙත් නුඹයි. මගේ සිතේ සියුම් තැන් සොය සොය ඉදෙව්වෙත් නුඹයි. අපි හැමෝම කැමති ගොඩක් වෙලාවට ඔය යාළුවෙක් එක්ක තරහ වුණා චූටි දෙයක් අල්ලගෙන රිද්දවන්න. පොඩි කරුණක් අරගෙන රිද්දවන්න අපි කැමති. ඒක සාමාන්‍යයෙන් අපි ඔය පාසල් යන අවධියේදී අපි කරන දෙයක්. හැබැයි අපි වැඩි යුටි වුණාට පස්සේ ඇත්තටම සිතකින්වත් කැමති වෙන්නේ නැහැ කෙනෙක්ගේ සිතක් රිද්දවන්න. කෙනෙක්ගේ සිතකට අදුපාරේ නගන්න කැමති වෙන්නේ නැහැ. ඒ නුඹෙන් සිත නොරිදේ පුදුමයක් තමයි. ඇත්තටම මේ ගීතය තුළ අවසාන තේමාව විදියට කොච්චර කොහොම ආවත් ඔබ කෙරෙහි තියෙන සිත මිදෙන්නේ නැහැ කියන දේ ඒක හරි පුදුමාකාරයි. අපි කෙනෙක්ට සිතෙන් බැඳුනහම ඒක ඉතින් අපේ මුදවන්න බෑ හිතේ කවදාවත්. මම මේක ප්‍රේම ගීතයක් විදිහටත් දකිනවා. ඒ වගේ මම මේ ගීතේ එක පැත්තකටත් දකිනවා අපි පාසල් සේවයේ ඉන්න අපි ගුරු සේවයේ ඉන්න ගුරු මහත්මීන් විදිහට මම දකිනවා අපි ගාවට එන දරුවෝ කවදාවත් අපිට අමතක වෙන්නේ නැහැ. සමහරවිට ඒ දරුවෝ කරපු කෙලිසෙල්ලම් කවටකම් ඒ ළමයිට අපි වැරදි කරපු අවස්ථාවල සැරවැර කරපු ආකාර මේ ඔක්කොම මට නම් මගේ ගුරු ජීවිතේ මැවි පේනවා. සමහර දරුවෝ දැන් අපිට වඩා සමහරයි. නමුත් කොතනක දැක සමහරලාට අපිට මතක් වෙනවා අනේ මේ දරුවෝ පාසලේ දිනනකොට මෙහෙම නේද මෙහෙම. ඒකයි කියන්නේ මලේ පාට නොසේදීම පුදුමයක් තමයි. ඔයාලට අපිට ඒ වගේ. සුළඟ නුඹ වගේ සිත් මල වටායිති මල් සුවඳ පොර හොරින් නරන් යන්නටම හදයි වැස්ස නුඹ වගේ සිත් මලට ඇද වැටි මලේ පාට නොසේදීම පුදුමයක් තමයි. සිත හැඳින්වෙත් වයි පසු පසම එලව එලවාවිත් සැනසුවෙත් නුබයි නුඹ මගේ හිත අරන් ගියා පුදුමයක් නොවේ සුළඟ නුඹ වගේ සිත් මල වටායිති මල් සුවඳ පුරහුරින් නරන් යන්නටම හදයි වැස්ස නුඹ වගේ සිත් මලට ඇද වැටි මලේ පාට නොසේදීම පුදුමයක් තමයි. ඉතින් අද දිනේ වැඩසටහනේ නිමාවටයි අපි මේ පැමිණිලා ඉන්නේ. ඉතින් වැඩසටහන නිමා කරන්න මත්තෙන් ගුරුමෑණියෝ මොකක්ද අද අපේ වැඩසටහන ගැන ඔබතුමීගේ මතය? ඇත්තටම පුතේ මේ වැඩසටහනට මම බොහොම සතුටින් තමයි ආවේ. ඒ වගේම මට හරිය අපහසු කාර්යයක් වුණා මේ ගීත පහකට මම කොහොමද මේ වපසරේ හදාගන්නේ කියලා. ඉතින් කොහොම හරි මම ඒ ටික තෝරගත්තා. ඉතින් ඇත්තටම මේ වැඩසටහන තුළින් මේ ඔයගලන්ට හොඳ අත්දැකීමක් අපිට අත්දැකීමක් විතරම මේ විද්‍යාලයේ සිසුන්ට මාධ්‍යයකේ මගින් මේ වගේ වැඩසටහන් සජීවීව කරන්නට අවස්ථාව සලසා දීම. ඒ වගේම ඒ තුලින් ඔයගොල්ලෝ ලබන පන්නරය පුතේ පාසල කියලා කියන්නේ අන්න ඒක. පාසල තුලින් තමයි දක්ෂ කතිකයෝ, දක්ෂ නිවේදකයෝ, දක්ෂ ගායක ගායිකාවෝ, දක්ෂ නර්තන ශිල්පියෝ, චිත්‍ර ශිල්පියෝ මේ හැමෝම බිහි වෙන්නේ පාසලෙත්. ඒතර පාසල තමයි මේ දේවල් වලට මඟ පෙන්නන්නේ. ඒ ඇත්තටම ඔයගොල්ලන්ගේ මාධ්‍ය ඒකකයේ උදෑසන වැඩසටහන් මෙහෙවීම අපි අහනවා. ඒ වගේම දැන් මේ ගුරුසිත රැඳී වැඩසටහන තුලින් පවා අපේ ගුරු
මහත්ම මහත්මිය තුළ තියෙන ඒ ගීතයේ තියෙන කැමැත්ත ඔවුන්ගේ රුචිකත්වයන් පිළිබඳව ඕගොල්ලෝ සහ අපි අතර දරුවෝ සහ ගුරු මහත්ම මහත්මියන් අතර ඇතිවන කතාබස්. ඉතින් ඇත්තටම බොහොම සුහද සංවාදිත ඒවා ඇත්තටම සිදු විය යුතු දේවල්. ඉතින් මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා මාව ඕගොල්ලන්ගේ මේ පුරුසිත රැඳිගී වැඩසටහනට කැඳවීම පිළිබඳව. ඒ වගේම මේ සඳහා මට ආරාධනා කරපු රසාංජලි ගුරු මහත්මියට මම ඊටාම සෙනෙහසින් ස්තුතිය පුද කරනවා. ඒ වගේම මේ වැඩසටහන සඳහා ආරම්භයේ සිට අවසානයේ දක්වාම රැඳී සිටිය සියලුම සිසු දරු දැරියන්ට මාගේ ස්තුතිය පිරිනමනවා. ඇත්තටම මම මේ පාසලේ වසර 11ක් දැන් සේවය කරනවා. ඉතින් මේ වගේ වැඩසටහනකට සහභාගී වෙච්ච පළමු අවස්ථාව මාධ්‍යකගේ මගේ පවත්වුවා. ඉතින් මම ඔබලා සියලු දෙනාගේම ගමනට මගේ හෘදයාංගම සුවපැතුම් පිරිනමනවා. ස්තුතියි. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ගුරු මෑණියනි. එසේනම් තවත් ගුරුසිත රැඳිගී වැඩසටහනකින් හමු වෙන බලාපොරොත්තු වෙමින් ඔබෙන් අදට අපි සමගට යනවා. මේ ගුරුසිත රැඳිගී